ලෝකෙත් මට බහ ගන්න නම් බැරි වෙනවා. මේ අපියා ඈ මට දැන් බයි. නෑ අරකට තිය. බය වෙන්න එපා බං. සුත්ත නෙද්දකින් YouTube කරන කතාව. ආව. අපිට අපි හොයාගන්න බැරුව ගියා. ඒකයි මටත් තියෙන යන්න එපා කියන්නේ ඇන්ජිලා තනියමනේ. අපිට අත්පන්න යන්න එපා. මේ ඔයාද මේ කන්දේ 100 ඔයාද මේ කන්දේ ඉන්න 100 මන් තමයි මේ කන්දේ ඉන්න අයියා. Yo guys 100ට සමුද වුණා 100 අපි යනවා හරි කුණේ. ඔය හරිනේ 100 ගේ අමාරුව ඇටේ දැල්ලා මගේ ඇටේ දකුණු කෝ ඇටේ මගේ පොතේ 100 ගේ ඇටේ දැල්ලා කැරි ගෙවල බා ඔය හොයන්නද? මේ රැට කණ්ඩත් මුකුත් නැහැ. මොනවාද මේ? මාලිමාව තියනවනේ මචං. මාලිමාවක් තියා ඌරු පුකක් කන්නේ බා. මේ ඉන්නේ මචං අපි දන්නේ මේගොල්ලෝ ගැන අපි දන්නේ මේගොල්ලෝ අපිට හම්ුනේ පන්සලෙන් ඉඳන් අපේ බස්සෙන් තාමත් එනවා ඉතින් ඇත්තටම ඇයි කියලා මන් දන්නේ දෙන්නම එනවද? දෙන්නම ආවා ආ හුඟක් කිටිය උන්නේ මෙතර යාවේ. ඇන්ජලේ ආයෙවා තියෙන අල්ලන් බහින්නද ඔව්. ඒ කාලේ හිටවපු. මේ මොකද බම් මේ අඩු අමුතු සතු జాතිය මම නම් දැකලා වන්නේ ජීවිතේ මේ එකපාර යෝදේලම් විදින්න ගනි දන්නේ නැහැ ඒත් අපිට ටික බයිදලා තින්නේ දාඩිය දැකලා ඔල සෙට් එකම අමුතු සතු జాතියකුත් දැක්කා යනවා යන්න ඉක්මනට. ය නගිමු මේ අපි යන්න දෙන්නවා ඔර ලොකු බලපන්. ඒ උඩ ගිහින් පෙන්නනවනේ උඹ අපි වල්ලන් ඉන්න එපා යකෝ උඹට වාංග. අනේ මේ ඒසිලා දී මර බලන්න. මොකද්ද ගයිස් මේ දෙන්නේ මේ දැන් අපි කන්ද උඩරට කිට්ටුම ඉන්නේ. බඩගිට අවලන් එද්දි. ඕ බා එනවද? සද්දකුත් වෙනවා ගයිස් අපිට යන්න එපා කියද්දි අපි කියන්නේ නේද මේ මොකද ගයිස් මේ දිග මේක දිග බලන්න ඕක මේ එහෙම හදලා දින්නේ. ඇන්ජලක පොඩ්ඩක් తీරනවා ඔන්නේ වා. භාවනා කරන්න හදපු එකක්ද යන්නේ අය වගේ නේ. සක්මන් භාවනා කරන්න හදපු භාවනා කරලා එහෙම සීනක් තියෙන්නේ මේ කොටුවක් වගේ. මේ දිගේ එන කට්ටියට එන්න හරි. ඕ නෑ සක්මන් භාවනා කියන්නේ බා අර ඇවිදගෙනනේ භාවනා කරන්නේ S2 හිමීට නෑ ඇන්ජල මේක සෝහනක් වගේ නෑ මේක මොකක් කරේ ආසනයක් මොකක් කරේ තමයි බා ඉතින් හිතාමු මේ වගේ පරිසරයක භාවනා කරනවා කියන්නේ ආයිද සද්දබද්ද මුකුත් නෑනේ ඔය ඒ කියන්නේ අනවශ්‍ය පුද්ගලයෝ වෙන්නේ නෑනේ තනියම හුදකලා වෙන කට්ටියට හොඳයි ඒ වුණාට මට මේක මේ විස්තරේ හොයාගන්න මොන ඇන්ජලයි මේ අපි යා මාත් නම් උඩටම හරි යනවා මේ අපි වෙන දවසක එමු අරකට ගන්න ඕනේ. ඉන්න දඩාර වතුර පාරක් යනවා වගේ මම්මඩ මේ. මම්මට එකින්ම ෂොට් එක දීලා ගයි. ෂොට් එක දීලා තියෙන්නේ ඕ. නැත්තම් මෙච්චර මම්මට හිකේ. මම්මට පුතු. අර මේ කුකුල්ලඩිය බං කුකුල්ලඩිය තියෙන්නේ අටෝ. ෂොට් එක දීලා තියෙන්නේ ඇන්ජලයි දීලා මේ
ගා කරලා තියෙන එක. ෆොටෝ ගන්න. ෆොටෝ එක දැන් ඉස්සරහට. මේ කවුරු කොච්චර දෙන්නේ බබු අම්මෝ යෝකෝ. ඈ? ගෙනද සුට් එක. ඉතින් දිගිනවා කියන්නේ කියලා ලබන්නේ නේද? ඈ? ඕක දකින්නවා කියන්නේ ඉතින්. ඕ. බලමු අපි එතනටම ගෙන ආපු හැටි. මේ බලන්න guys. ඔය ඒ ටික අයින් කරමු. ඈ? ඔව් අන්දජි. අර යන්න නියනවා හරි වීඩියෝ ගන්න නම් ගන්නවද? ගන්නකෝ. ඕකේ. දුලංග ඔබ දාන්න ඕනේ ඉස්සරහට මොකක්ද දන්නවද? අර එන්ජ එකපාර මේ දෙගණි මෙතන ළඟ අපි දැන් නම් පොඩ්ඩක් කන්ද ගල නෙමෙයි අපි ගල ඇතුළට බහලා ඉන්නේ. ගල ඇතුළට බහැලා ඉන්නේ. උඩක් ඇතුළට මෙතන. දුලංග තවත් ඇතුළට බහලා ඇතුළට බහින්න ඕනේ නැහැ කියලා හිතනවා. ඔව් දැන් නම් ඇති කියලා හිතනවා වෙලාවකට. තාම උඩට යනවා නම් තා කොච්චර යන්න දිනවද කියලා. තව කොච්චර යන්නද? දැන් අපි කෙනෙක් දුර ඇවිල්ලත් එක්ක ඉන්නේ. අම්මට ආයි කැරකිලා සුමන ළඟටම යාවේ. අම්මර ඔහොම මෙයා. අවුල. යන්න බෑ guys. අයියෝ. මට සිරි guys. පොට්ට. බේවලෝ guys. ඕනේ ඉතින් අකින්දක් ගලවන්න. තාමොඩින් දුලංග බිවන. ඕම් බලන්න අපිට හම්බෙච්ච දේ. අපි මේ යට ගලක් යට සැහැන් යට ඇවිල්ලා මේ ගලක් යටින් මේ බම්බර පොඩ දෙන්න කුඩේ තියයි. මේ ඔන්න ගොකුණු තාරට පොඩි රීපෙඩ් එකක් කරනවා නේද? අගේ බැටරි. සිංගලා guys. දැන් නම් ට්‍රැක පැනලා ඉන්නේ යාළුවනේ අපිට ගෙදර යන්න විදිහක් කල්පනා කරනවා තාමත්. මේ අපි ගලක් යට ඉන්නේ ගොඩක් ගලක් යට ඉන්නේ. උන් දෙන්න නැති වෙලා හිටියේ වෙලාවකට දැන් ඇවිල්ලා ආයේ. අනිත් ඊට පස්සේ YouTube කාර්යෝ ටික බලන එවුන්. අපි guys මෙතනින් දොළුකන්ද එපිසෝඩ් එක නවත්තනවා. එපිසෝඩ් තව බලන්න දේවල් තියෙනවා.